හැලෝ කොහොමද ඔයාට එහෙනම් ආයි ඔන්න මම ඕගොල්ලන්ට වටින වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා PC Game Hut YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා අපේ මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වීඩියෝ මාලාවේ එහෙම නැත්නම් මේ වීඩියෝ සීරීස් එකේ හරිනම් මේක තමයි මම මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ ඒ වුණාට මේක මැදදී තමයි අරගෙන ආවේ මොකද දැන් මම ඔයාට කලින් වීඩියෝ වල කිව්වා ලයිසන් එකක් නැති වුණාම ගන්නෙ කොහොමද ලයිසන් එකක් රිනිව් කරන්නේ කොහොමද තියෙන ලයිසන් එකක් ඔව් රිනිව් කරන එක කාලය දීර්ඝ කරගන්නේ කොහොමද එතකොට සුදු කාඩ් එකක් ස්මාර්ට් කාඩ් එකකට පරිවර්තනය කරගන්නේ කොහොමද මේ දේවල් කිව්වට හැබැයි දැන් ගොඩක් අය ඉන්නෝනේ ලයිසන් ගත්ත අය තමයි ගොඩක් ඉන්නේ ඒත් තවත් කට්ටියක් බලන් ඉන්නවා ලයිසන් එක ගන්න ඒ කියන්නේ රියදුරු බලපත්‍රය ලබා ගන්න අන්න ඒගොල්ලන්ට වටින වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ. කොහොමද මේ අලුතෙන්ම ලයිසන් එකක් ගන්න කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් කරන්න පුළුවන් අපිට අලුතෙන්ම ලයිසන් එක ගන්න එක මේකේ වීඩියෝ එකක් නැහැනේ මේ අනිත් ටික තිබුණාට කියලා. ඔන්න මම අද අරගෙන ආවා ප්‍රථම වතාවට. ඒ කියන්නේ ඔයා ලයිසන් එකක් අලුතෙන්ම ගන්නවා නම් කොහොමද ගන්න ඕනේ කියන එක ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කියන්නේ. පොඩ්ඩක් අර කලින් වීඩියෝ නම් පොඩි වෙලාවල් විනාඩි 5යි 4යි 6යි ඒ වගේ වෙලාවල් තිබ්බේ. හැබැයි මේ වීඩියෝ එක ඊට වඩා පොඩි වෙලාවක් ඇයි මොකද මං මුල ඉඳලා මේක කියලා දෙන්න ඕන ඔයාලට. ඔයාව අපහසුතාවයටපත් නොවෙන්න එතෙන්ට ගිහිල්ලා මේ වැඩ ටික හරියට කරගන්නේ කොහොමද කියලා තමයි මං කියලා දෙන්නේ. හරිද? එතකොට අපි වීඩියෝ එක පටන් ගමු. එහෙනම් ඔන්න මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ රියදුරු බලපත්‍ර අලුතෙන්ම ගන්න කියලා. රියදුරු බලපත්‍රය කියන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය. ඒක ගන්න එක තමයි කියන්නේ. එතකොට ඔයාලට මේ විස්තරය ඔයාටත් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන රියදුරු බලපත්‍ර කියලා තියෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තමයි tmt.gov.lk. ඒකට ගිහිල්ලා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම කියන තැනට ගියා නම් ඔයාට මේ විස්තර ටික බලන්න පුළුවන්. එතකොට මෙතන කියලා තියෙනවා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට උපදෙස්. මේක ඔයාට ක්‍රම දෙකකට නිකුත් කරනවා. පළමු ක්‍රමය සහ දෙවෙනි ක්‍රමය කියලා ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද මේ පළවෙනි ක්‍රමය? පළවෙනි ක්‍රමය කියන්නේ වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලය. එතකොට රියදුරු බලපත්‍ර නම් වේරහැරනේ ප්‍රධාන කාර්යාලය. එතනදී කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ කියන්නේ මීගමුවේ තියෙන උපකාර්යාලයක්. අනුරාධපුරය, යාපනය, මොනරාගල, නුවර දිස්ත්‍රික් කාර්යාලවලදී ඔයාට ඔන්ලයින් ක්‍රමය යටතේ මේ ලයිසන් එක ගන්න පුළුවන්. දෙවන ක්‍රමය තමයි මේ කැරෙන් අනිත් දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. ඒ 25 මේ කියපු ටික කැරෙන්න අනිත් ටිකේ ඔයාලට ඔෆ්ලයින් ක්‍රමය යටතේ ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ ඔන්ලයින් සහ ඔෆ්ලයින් කියන ක්‍රමය කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඔන්ලයින් කිව්වා කියලා ඔයාට ගෙදර ඉඳලා ලයිසන් එක හදාගන්න බෑ හොඳේ. හොඳට මතක තියාගන්න එක. එච්චර මේ දියුණු මේ වෙලා නැහැ තාම ශ්‍රී ලංකාව. දියුණු වෙමින් පවතින රටක්නේ. එතකොට එච්චර දියුණු වෙලා නැහැ තාම. එතකොට ඔයාට තියෙන්නේ ඔන්ලයින් ක්‍රමය ගත්තොත් මොකද්ද ඔෆ්ලයින් ක්‍රමය ගත්තොත් මොකද්ද කියන එක තමයි මම මුලින්ම පැහැදිලි කරන්නේ. එතකොට ඔයා ඔන්ලයින් ක්‍රමය ගත්තේ යටතේ ගන්නවා නම් කොහොමද කියලා මම කියන්නම්. එතකොට රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම ඒ කියන්නේ ඔයා ලයිසන් එක කොහොම ගත්තත් මෙන්න මේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න ඕනේ. අයදුම්කරු පෞද්ගලික වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඔන්ලයින් ගත්තත් ඔෆ්ලයින් ගත්තත් ඔයා පෞද්ගලිකව එන්න ඕනේ. ඔයාගේ ජාතික හැඳුනුම්පත හරි අර කලින් ඒවා කිව්වා වගේ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වළංගු විදේශ ගමන් බලපත්‍රය හරි ඔයා අරගෙන එන්නත් ඕනේ. ID එක හරි ID එකේ අංකේ තියෙන විදේශ ගමන් බලපත්‍රය හරිත් ඔයා අරගෙන එන්න ඕනේ. මාර්ගගත ක්‍රමයේ භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූපය ලබා ගනු ලැබේ. හරිද? එතකොට මාර්ග අපගත ක්‍රමයේ භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝර්ට් ප්‍රමාණය ලාභ හැටි පසුබිමක කළු සුදු ඡායාරූප දෙකක් අවශ්‍යයි. ඔන්න තියෙන ඔන්ලයින් ඔෆ්ලයින් කියන්නේ මොකක්ද කියලා. ඔන්ලයින් නම් ඔයා ෆොටෝ අරගෙන යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ෆොටෝ එක ගන්නවා. ඔෆ්ලයින් කාර්යාලයක් නම් ඔයා පාස්පෝර්ට් සයිස් කළු සුදු ඡායාරූප දෙකක් අරගෙන යන්න ඕනේ. ඔන්න ඕක තමයි ලංකාවේ ඔන්ලයින් ඔෆ්ලයින් කියන්නේ. අර නිකන් කියනවා නම් ඔන්න ඕක තමයි ඔන්ලයින් යනවා නම් මෙහෙමයි ඔෆ්ලයින් යනවා නම් මෙන්න මේ විදිහ. එතකොට කොහොම වුණත් ඔයා යන්න ඕන ඔන්ලයින් වුණත් ඔෆ්ලයින් වුණත්. හැබැයි ඔන්ලයින් යනවා නම් ඔයා ෆොටෝස් අරගෙන යන්න ඕනේ නැහැ. ඔෆ්ලයින් යනවා නම් ෆොටෝස් අරගෙන යන්න ඕනේ. ඔන්න ඒක තමයි පළවෙනි එක. ඒක හොඳට බලා ගන්න. වරද්ද ගන්න එපා. කොහොම වුණත් ඔයා යන්න ඕනේ. යද්දි වෙලාවක් වෙන් කරගෙන තමයි යන්න ඕනේ. වෙලාව වෙන් කරගන්න විදිහ මම මේ උඩ තියෙන ලින්ක් එකෙන් ඔයාලට කියන්න පුළුවන්. බලන්න පුළුවන්. හරි.
ඊට පස්සේ සැහැල්ලු වාහන තමයි අපි කොහොමත් මුලින්ම අපි සැහැල්ලු වාහන අරගෙන ඉන්න ඕනේ. සැහැල්ලු වාහන ලයිසන් එක ගන්න විදිහ තමයි මේ තියෙන්නේ. ඔයාගේ වයස 17 සම්පූර්ණ වෙලා නම් ඔයාට ගිහිල්ලා එක්සෑම් එක ලියන්න පුළුවන්. මේ එක්සෑම් එකේ ප්‍රශ්න 40ක් තියෙනවා. 40ටම ගහන්න ඕනේ. ඉරි ගහන්න තියෙන්නේ. අර සමහර ඒවා නම් සිස්ටම් කරලා තියෙනවා වේරහැර වගේ. ඒක ඔයා මුලින්ම ලියන්න ඕනේ. ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔයා ලිඛිත පරීක්ෂණේ පාස් වුණොත් ඔයාට මාස 18ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනවා. එල් පර්මිට් එක කියන්නේ. අන්න ඒක හම්බ වෙනවා. ඒක ඔයා ගාව තියෙනවා නම් ඔයාට වාහන පදින්න පුරුදු වෙන්න පුළුවන්. ඔයාට හොඳටම වාහන පදින්න මේකෙන් පුරුදු වෙන්න පුළුවන් මාස 18ක්ම තියෙනවා. එතකොට 17 දී ගත්තොත් ඔයාට 18යි මාස 6ක් වෙනකම් මේක පදින්න පුරුදු වෙන්න පුළුවන්. මේ මෙඩිකල් මේ එල් පර්මිට් එකෙන්. හැබැයි ඔයා විභාගේ පාස් වුණොත් තමයි ඔයාට එල් පර්මිට් එක දෙන්නේ. ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටින වයස අවුරුදු 18 සම්පූර්ණ වෙනවා. ඔයාට ට්‍රයල් එක පෙන්වන්න වාහනේ පාරේ ගෙනහිල්ලා පෙන්වන්න ඔයා 18 සම්පූර්ණ වෙන්න ඕනේ. අනිවාර්යෙන් පුහුණුවන්ගේ අවසර පත්‍රය ලබාගෙන මාස 3ක්වත් සම්පූර්ණ වෙලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් දැන් ඔයා හිතන්නකෝ ඔයා 17 න්නෙම ඔයා 20 න් තමයි සැහැල්ලු වාහන ලයිසන් එක ගන්න. අන්න එතකොට ඔයාට මාස 18ක එල් බෝඩ් එක දුන්නාට ඔයා මාස 18ම ඉන්න ඕනේ නැහැ. ඔයාට මාස 3ක් ඉඳලා ඔයාට පුළුවන් ට්‍රයල් එක ගෙනහිල්ලා පෙන්වන්න. ඒගොල්ලෝ දිනයක් දෙනවා. මේ එල් පර්මිට් එක දෙද්දි ඔයාට දිනයක් දෙනවා ට්‍රයල් එක පෙන්වන්න ඕනේ කවද්ද කියලා. දැන් 17 කෙනෙක් ගත්තොත් එයාට 18 සම්පූර්ණ වුණාට පස්සේ දිනයක් දෙන්නේ. 20 වගේ කෙනෙක් ගත්තොත් ඒ ගත්ත දවසේ ඉඳලා මාස 3ක කාලයක් දෙනවා ඔයාට වාහනේ පදින්න පුරුදු වෙලා ඇවිල්ලා ට්‍රයල් එක පෙන්වන්න. ඔයා ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වෙලා ඒක සමත් වෙන්න ඕනේ. ප්‍රායෝගික පරීක්ෂණයට ඔයා නොපැමිණි අවස්ථාවන් ඇතුළු ඔයා මොනවා හරි දෙයක් වෙලා ගියේ නැත්නම් ලිඛිත පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 3ක් දෙනවා. විභාග ලියන්න අවස්ථා 3යි. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අවස්ථා 4යි. ඒ කාලය තුල ඔයා ඒ දෙක කරගත්තේ නැත්නම් ඔයාට ආයි මුල ඉඳලා ගිහිල්ලා මේ ලයිසන් එක ගන්න වෙනවා. ඒ කියන්නේ ආයි එක්සෑම් ලියලා ආයි එල් බෝඩ් එක අරගෙන ආයි ට්‍රයල් පෙන්නන්න වෙනවා. හොඳටම පැහැදිලිද කියලා මං හිතනවා ඔයාට මේක දැන්. හරිද? මොනවද කොහොමද මේක වෙන්නේ? හරිද? එතකොට ඔයාට මේක ගන්න යද්දි ගෙනියන්න ඕන ඩොකියුමන්ට් ටිකක් තියෙනවා. මොනවද මේ ගෙනියන්න ඕන ඩොකියුමන්ට්? ජාතික හැඳුනුම්පත හරි ජාතික හැඳුනුම්පත් අංකය සහිත වළංගු විදේශ ගමන් බලපත්‍රය ඕනේ. උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඕනේ. උප්පැන්න අනිවාර්යෙන් අරගෙන යන්න. මේක අදාළ රෙජිස්ට්‍රාර් කොට්ටාසේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඡායා පිටපතක් හෝ වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරපු පිටපතක් හෝ නොමිලේ නිකුත් කරන ලද පිටපතක් හෝ ඉංග්‍රීසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටාගත් සටහන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මුල් පිටපතක් ඕනේ. ඕක ලේසි කරන්නේ මොකද්ද? ඔයා ඔයාගේ පදිංචියට අදාළ EG ඔෆිස් එකට ගිහිල්ලා එතනින් එකක් අරගෙන ගියා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ගන්න විදිහ මේ උඩ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඔන්න එතකොට මම ඒකත් ඔයාලට කියලා දීලා තියෙන්නේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6කට නොවැඩි කාලයක් තුල ගත්ත යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඕනේ. මෙඩිකල් එක ඕනේ සැහැල්ලු වාහන වලට. ඒක ගන්න යන විදිහ සහ ඕන ඩොකියුමන්ට් ටික මම මේ උඩ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. විදේශ ජාතිකයෙක් නම් එයාගේ ගමන් බලපත්‍රය සහ අයදුම් කරන දින සිට ඉදිරියට මාස 6කට නොඅඩු වීසා ඕනේ. දැන් එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් හරි අපි ලර්නර්ස් යන්න ඕනෙත් නැහැ. විභාග ලිව්වා ට්‍රයල් එක පෙන්නුවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ කොටස ඔයාගේ වාහනයකින් ට්‍රයල් පෙන්නනවා නම් වාහනේ ඔයාගේ නමට තියෙන්නත් ඕනේ. වාහනේ ෆුල් ඉන්ෂුරන්ස් කරලා තියෙන්නත් ඕනේ. නැත්තම් පෙන්වන්න බෑ. අන්න ඒකයි මං කිව්වේ ඔයා ඊට වඩා ලේසි ලර්නර්ස් එකක් කරා යන එක. මොකද කිසි ප්‍රශ්නයක් නැහැනේ. එතකොට පොඩි ගාණක් ගියාට ඔයාට මේක කරගන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත පරිදි තමයි ඔයා කරන්න ඕනේ. ඔයාම ගිහිල්ලා පෙන්වන්න හිතන් ඉන්නවා නම් අර සුදුසුකම් දෙක නම් අනිවාර්යෙන් සපුර ගන්න ඕනේ. මොකද්ද? මේ වාහනේ ඔයාගේ නමට තියෙන්නත් ඕනේ. ෆුල් ඉන්ෂුරන්ස් කරලා තියෙන්නත් ඕනේ. ඔන්න ඔය විදිහට ඔය ඩොකියුමන්ට් ටික තියෙනවා නම් ඔයාට වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ලයිසන් එක ගන්න විභාගෙට අයදුම් කරන්න. හරිද? වන් ඩේ සර්විස් එකෙන් ගන්න බෑ. එතකොට ගාස්තු මම මෙතන කියන්න යන්නේ නැහැ. මොකද වෙනස් වෙනවා. සැහැල්ලු වාහන වලට අයිති වෙනවා බයිසිකල්, 3 wheel car. එතකොට ඔයා බයිසිකලයක් විතරක් බයිසිකලයට විතරක් ගන්නවා නම් එහෙමයි. කාර් එකකට විතරක් ගන්නවා නම් එහෙමයි. නැත්නම් මේ තුනටම ගන්නවා නම් වෙනම ගාස්තුවක්. එතකොට ඔයා විභාගෙ ලියන්න දිනේ ඒ කියන්නේ මෙඩිකල් අරගෙන ගිහිල්ලා විභාගෙ ලියන්න දිනේ දා ගන්නවනේ. අන්න එතකොට ඔයාට මේ අදාළ ගාස්තුව ගෙවලා දිනේ දා ගන්න පුළුවන්. විභාගෙ ඔයා පාස් වුණොත් ඔයාට එල් පර්මිට් එක දෙනවා. එල් පර්මිට් එකෙන් ඔයා ට්‍රයල් පෙන්නලා වාහනේ පදින්න පුරුදු වෙලා ඔයාට ඒ දෙන දවසට ගිහිල්ලා ට්‍රයල් එක පෙන්නුවා නම් මේ ලයිසන් එක ඔයාට ගන්න පුළුවන්.
මේ යන්න ඔයා ඩොකියුමන්ට් බාර දෙන්න යනකොට අනිවාර්යෙන් වෙලාවක් වෙන් කරගෙන යන්න. ඒක මම ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොහොමද වෙලාව වෙන් කරගන්න ඕනේ කියලා. ඒ විදිහට ගිහිල්ලා ඔයාට පහසුවෙන් මේ ලයිසන් එක ගන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න ගෙනියන්න ඕන ඩොකියුමන්ට් ටික ඔයාගේ ID එක. ඒක නැත්නම් ID එකේ අංකේ තියෙන වළංගු විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්නේ මුල් පිටපත, මෙඩිකල් එක. ඊට අමතරව ඔයා ෆොටෝ ගන්න තැනකට යනවා නම් මේ කාර්යාල ටික හොඳට බලන්න. ෆොටෝ ගන්න තැනකට යනවා නම් මුකුත් අවශ්‍ය නැහැ. නැති තැනකට යනවා නම් අනිවාර්යෙන් පාස්පෝර්ට් ප්‍රමාණේ සුදු කළු ඡායාරූප දෙකක් අරගෙනම යන්න. හරිද? ඊට පස්සේ මේකෙදි ඔයාට එක වාහන පන්තියක් ඇඩ් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට පස්සේ අනිත් වාහන පන්තිය ඇතුළත් කරගන්න පුළුවන්. මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් බලන්න. තව දන්නේ නැති අය ඉන්නවා නම් එයාලට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඇත්තටම ලයික් එකක් දාලා මොකක් හරි කමෙන්ට් එකකින් පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් මං ඊළඟ වීඩියෝ එක අරගෙන ආයි එන්නම්. එතකන් ඔයාට සුබ දවසක්. ජය වේවා.